කෑම. එලා ඇයි මම මට කෝල් කරේ? මම පොඩි ඇලර්ට් එකක් දාන්න ගම ඉඳියේ. හෙලෝ ඇලර්ට් එකක් නෙමෙයි බං. පොඩි වැඩක් තියෙනු කියන්න. ඔබ වරෙන්කෝ අපි හැමදාම සෙට් වෙන දැන්ට මං අනිත් උන්ටත් කියලා තියෙන්නේ. කියලාද බං ඉන්නෝනේ? ඔව් දැන් වරෙන්කෝ එන්න කිව්වහම. හරි දැන් මං එන්නම්කෝ. ඒක නිදා ගන්න හැදුවේ විතරයි නිදා ගන්නවත් දෙන්නේ නැහැ මුන් ටික තාම නෑනේ බං. එපා නෝ. කීයේ ඉඳන්ද බං මේ මෙතනට වෙලා බලන් ඉන්නේ? ඒක තමයි. ඔය කොල්ලනේ. ඇයි බං අදීදී එන්න කිව්වේ? ඉච්චියා. පොඩ ඇවිල්ලා මෙහි ඉඳගනින්කෝ. දැන් ඇයි බං මට එන්න කිව්වේ? කො අනිත් උන් තාම නෑනේ ඇවිල්ලා. ඔව් බං ඉච්චියා. අරුන් තාම ආවේ නෑනේ. අර බලහන්කෝ අරුන් දෙන්න නිකන් දුවගෙන එන්නේ මොකක් හරි එකකට බය වෙලා වගේ බං. ඔව් බං මොකක්ද දන්නේ වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් මුන් දෙන්න මොකක් හරි අලකුත් තේරු වැඩක් කරන්න ඇති. මොකෝ බං බාතිදද එහෙන් අරු අඬනොත් එක්ක. බල දෙන්න මොකක් හරි අලකුත් තේරු වැඩක් කරානේ. නෑ හින්නියා ඔන්න එතන යමුකෝ. අනේ බං හරියට කියන්කෝ මට උඹ කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ බං. මෙන්න කියන්නකෝ. මොකද්ද ඥාන්නුවා ඒ උඹ කිව්වේ? ඥාන්නුවා උඹ පොඩ්ඩක් කටවහපන්. ඒ සුගුණේ උඹ වෙච්ච දේ කියපන්කෝ. මේ ආපන්කෝ ඔකෙත්ද මයි ඥාන්නුවයි අර වෙලලඟ වාදේලා මාළු අරන් ඉඳියේ. අනේ අකෝ අඬන්න නැතුව හරියට කියපන්කෝ වෙච්ච දේ. ඉතින් ඊට පස්සේ අපි යන මාළු අල්ලලාව බකට් එකත් අරගෙන ඊට පස්සේ අපි ආවේ සිරිදෝයිස් මාමලේ ෂෝට්කට් පාරේ. ඉතින් ආ සිරිදෝයිස් මාමලේ ගෙදර දෙන්න අපල බල්ලේ ඌ ඇවිල්ලා මගේ පස්සේ නු ඥාන්ජුවගේ පස්සේ නු එළෙව්ව බං. මොටසිරි උගෙන් බේරුනේ කොහොමද උඹලා? ඉතින් අපි දෙන්න අයියෙන් දිව්වා. මූණන් කොමාරි කරලා වෙල ළඟ තිබ්බ ගාකට නැගගත්තා. මට නැග ගන්නුන්නේ නෑ බං. මම ඉතින් මැරිච්ච පඹෙක් වගේ දැන් දෙලේ ඉඳගෙන ඉඳියා. ඊට පස්සේ මොකක්ද උනේ බං? ඉතින් බල්ලේකට දැවතුණා. ඌ යන්න හැදුවේ. ඌ මගේ වටේ දෙපාරක් යයි කියලා යද්දේ මට පඩයක් ගියා බං. ඉන්නේ යුනේ. මම මිමෙන් යාගෙන හැමෝම මම මිමෙන් දාගෙන අපුවා යාළුවා මේ බලන්න. ආපෝ දිවා ගුවට ටෝටියක් ගාලා වගේ බං. ඔක ඩක් ගාලා වහගෙන ඉන්නකෝ තොට ලැජ්ජ නැද්ද? උඹ ඉතින් මොනවද බං මේ බල්ලා හපන්න තරම් කරේ? වැඩි දෙයක් කරේ නෑ බං. මාළු කෑල්ලක් පෙන්නලා තොට දෙන්න දී කිව්වා. හරිනේ ඉතින් ගස් බල්ලෝ. උඹ ඉතින් උට මාළු කෑල්ලක් පෙන්නලා දෙන්න දී කිව්වම උට මල පයින් නැති. ඒක තමයි. අද ඉතින් යාළුවා මම එච්චර ඒක හිතලා නෙමෙයි කරේ. අනේ මන්ද බං උඹට ඕන නැති දේවල් කරන්න යන්නේ. ඒ බං මයිකලයා මට නම් පට්ට බඩගිනි බං මොනවද නැද්ද බං කන්න? ඒක තමයි බං මං උඹලට කතා කරේ. ගෙදරින් කාලා එපා වෙලා බං ඉන්නේ. හැමදාම එකම දේ බං. බම්බටුයි බතේ පරිප්පුයි. ඉතින් බං මං උඹලට කතා කරේ බඩකට පුරව ගන්න පුළුවන් වැඩකට තමයි. මොකක්ද ඇහුවේ? අට උඹ කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ බං. මොකද්ද බං මේ වැඩේ? ඔය ඔක්කොම ඉස්සෙල්ලා වාඩි වෙයන්කෝ. සුපුනේ අඬ ඉන්න නැතුව ගිහින් වාඩි වෙයන්කෝ. මට වාඩි වෙන්න බෑ යාළුවා මගේ පස්ස රිදෙනවා. හිටයි ඉඳහන්කෝ එහෙනම්. එන්න කිව්ව කාරණාව කියන්කෝ. මේ පාරේ ඉස්සරහා මොගුල් ගයක් තියෙනවා බං. බඩගිනි වෙඩිකමටම මතක් වුණේ. යමන්ද? යමන්. උඹ අඳුරන තැනක ගෙදරකද බං තියෙන්නේ? නෑ උඹට පිස්සුද? ඊනම් කොහමද යකෝ යන්නේ? ඔයාට බං යන්නේ? ඔඩි මයිකල් සුපිරි බං. මෙන්න බලංකෝ.
මෙච්චර ලාන්ඩාන්ඩ ඉඳපු එක මගුල් ගෙදරක කන්න යන වේ කිව්වකම ඉන්නවා වෙලා. නෑ යාළුවා එහෙම එකක් නෑ. එහෙනම් දැන් මූ මගුල් ගෙදර යනවා කියනකම් තෝ අඬ නිදියේ. යන්නේ නැද්ද යාළුවා? ඔන්න යනවා කියලා මතක් වුණාම ඉතින් තිබ්බලෙඩ ඔක්කොම හොඳ වුණා. බලංකොමු. හරි දැන් කොහම හරි ගියයි කියමුකෝ. කොහොමද බං අපි උන්ට සල්ලි දෙන්නේ? අපි ළඟ කීයක්වත් නෑනේ බං. ඒක නම් ඇත්තමයික. කවුද බං සල්ලි දෙන්නේ? ගියා කෑවා තා බත් මුලක් දෙකක් බැඳගත්තා ආයවා. මාටින් යාළුවා නම් පට්ටම වැඩේ. අඤ්ඤෝවා පොඩ්ඩක් කෑ ගන්න එපා බං කියන දේ ඇහෙන්නේ. හරි ඔක්කොමල 6 මාට විතර මෙතනට අරෙන්කෝ අපි යමු. හරි බං අපි එන්න. මාටින් යාළුවා අමතක නොකර මට කෝල් එකක් දාන්න. හරි හරිනේ ඔක්කොම ආවනේ අපි යමු එහෙනම්. මයිකල් යාළුවා මම මගුල් ගෙදරින් කන්න ඕන නිසා දවල් ගෙදරින් බත් කෑවෙත් නෑ. අපිත් එහෙම තමයි ඉතින්. ටග්ගාලේ යමන් කන්න. මට හොඳටම බඩගිනි. කුකුල් මස් අඬු දෙකක්වත් දාගෙන කන්න ඕන බං. යමන්. අඩෝ මයිකල් යා මෙතන මස් රයිස් මාළු තියෙන බං. ඒ අඩුව කටලට් බෝලක් තියෙනවා. ඒ ඉච්චි මොට නම් ඇති බං කෑවා. ඒ කාපන් හැමදාම හම්බෙන්නේ නෑනේ. මට මේ කතා කරගන්න බැරි දෙමඩ කාලා තියෙන්නේ. බං හැබැයි හැමදාම මගුල් ගෙවල් නෑනේ. පුළුවන් තරම් කන්න ඕන. මේ බලන්නකෝ කටලට් බෝලේ ඇතුලේ ඉන්න එක්කෙනෙක් මට අතවනනවා. මේ මුට නම් කාලේ වැඩි වෙලා මොලේට ඉස්මුරුත්තාව බහැලද කොහේ. අර චූටියා නේද ඉන්නේ? අම්මට සිරි චූටියා. කෝබන් තාත්තාවේ නැද්ද? නෑ ගුණපාල මාමේ. අම්මා තාත්තට එන්න දුන්නේ නෑ බේබත් දෙක් වගේ බොනවයි කියලා. මේ උඹලා මගුල් ගෙදරට කීයක් දුන්නද බං? මොකද්ද කියන්නේ යාළුවා? අපි ලියුම් කොලේ ඇතුළට වදමල් කොලයක් දාලානේ දුන්නේ. හංගෝ චූටියා කීයක් දුන්නද? රුපියල් 10,000 දුන්නා ගුණපාල මාමේ. මේ චූටියා අපි ඉතින් පොඩි කාලේ ඉඳන් අඳුරන අයනේ. උඹ ඉතින් 5,000 දීපන්. ඉතුරු 5,000 මම දෙන්නම්. කොහොමද උන්නත් 10,000 දෙනෝනේ බං. ගුණපාල මාමේ මම සල්ලි දීලා ආවේ. උඹ සල්ලි දුන්නද බං?